කවදා හෝ දවසක ඔබ දැක හෝ අසා තිබෙනවද ඇම්ස්ටර්ඩම් ගුවන් තොටුපළේ සවිකර ඇති ඔරලෝසු පොට්ටියේ සිටින මිනිසාව? ගුවන් තොටුපළට යන්නේන මගීන්ට වේලාව බලා ගැනීම සඳහා පැය 24ම දවස් 365ම වේලාව ඇඳ දැක්වීම තමයි ඔහුගේ රාජකාරිය. පුදුමේ කියන්නේ ඔහුට එක මිනිත්තුවක්වත් මග නොහැරීමයි. ඉතින් මේ අමුතු ඔරලෝසුව ගුවන් තොටුපළ තුල සවිකර දිනෙහි සිට මිනිසුන් මේ සිදුවීම දෙස බලා සිටියේ ඉමහත් පුදුමයෙන්. ඇත්තෙන්ම බොහෝ දෙනෙකු මුලින් විශ්වාස කළේ මොහු ඇත්තම මිනිසෙකු ලෙසටයි. නමුත් මේ ඩිජිටල් තිරයක් හරහා කරන දුෂ්‍ය මායාව බව වටහා ගන්න ගුවන් තොටුපළට යන්නේන මගීන් හට වැඩි කාලයක් ගියේ නැහැ. ඒ වගේ මෙම අපූර්ව නිර්මාණය ඇම්ස්ටර්ඩම් ගුවන් තොටුපළ වෙනුවෙන් නිර්මාණය කර තිබුණේ ලන්දේසි ජාතික නිර්මාණකරුවෙකු මාටින් බාස් නැමැති පුද්ගලයා. ඒ වගේම ඔහු මෙවැනි ආකාරයේ ඔරලෝසු බොහෝ ප්‍රමාණයක් ලෝකේ බොහෝ ආයතන සහ ස්ථාන සඳහාද නිර්මාණය කර තිබෙනවා. ඉතින් මිත්‍රරුනේ නිර්මාණශීලීත්ව කියන දෙයට මොන තරම් නම් පුදුම සහගත දේවල් කරන්න පුළුවන්ද?